ඔයාගේ ලැප්ටොප් එක හරි PC එක හරි යූස් කරන ගමන් ඉන්නකොට ඔයාට කාට හරි කෝල් එකක් ගන්න හරි මැසේජ් එකක් යවන්න ඕන වුණොත් හරි ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප් එකක් ගේම් එකක් ප්ලේ කරගන්න ඕන වුණොත් ඔයාගේ මොබයිල් ෆෝන් එක යූස් කරන්නේ නැතුව කොහොමද ලැප්ටොප් එකකින් හෝ PC එකකින් මේ දේවල් ලේසියෙන්ම කරගන්නේ කියලා මේ වීඩියෝ එකකින් කතා කරමු. ටෙක්නිකල් බ්‍රෝ SL YouTube channel එකට පැමිණිය බව සාදරයෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා Android, Windows tips වගේම coding, video, photo editing ඉගෙන ගන්න උනන්දුව දක්වන කෙනෙක් නම් ඔයාට මගේ channel එක ගොඩක් වැදගත් වෙයි. ඒ හින්දා පහළ තියෙන subscribe button එක click කරලා මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ඔයාගේ අදහස පහලින් comment කරන්න කියලාත් මතක් කරනවා. මුලින්ම බලමු ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක වයර්ලස් ඔයාගේ ලැප්ටොප් එකට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. මේකට පොඩි ඇප් එකක් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඒ හින්දා ඔයා මුලින්ම Play Store එක ඕපන් කරගන්න. ඊට පස්සේ මේකේ search bar එකේ link to Windows කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඇප් එකක් බලා ගන්න පුළුවන්. මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න. මම දැනටමත් මේක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මම හින්දා මෙතනින් මේක ඕපන් කරගන්න. ඇප් එක පළවෙනි වතාවට ඔන් කරාම මේ විදිහේ වින්ඩෝ එකක් තමයි ඕපන් වෙන්නේ. මෙතනින් මුලින්ම sign in කියන බටන් එක ක්ලික් කරන්න. මෙතනදී ඔයාට Microsoft account එකක් ඕන වෙනවා. ඔයාගාව Microsoft account එකක් නැත්නම් මෙතන පල්ලහින්ම තියෙන sign in with different account කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන create one කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා Gmail account එකක් හදාගන්න විදිහටම ලේසියෙන්ම ඔයාට Microsoft account එකක් හදාගන්න පුළුවන්. මට දැනට Microsoft account එකක් හදලා තියෙන ඉඳන් මම ඒකෙන් log වෙන්නම්. මම මෙතනින් ඒ හින්දා මේක back වෙනවා. back වෙලා මම හදපු account එක මෙතනින් suggest වෙනවා. ඔයාගේ account එක suggest වෙන්නේ නැත්නම් මෙතන නැවතත් sign in with different account ගිහිල්ලා මෙතනින් ඔයාගේ account එක add කරන්න. මට දැනට හදපු account එක මෙතනින් suggest වෙන ඉඳන් මම මේ account එක උඩ click කරලා මෙතන continue කියන එක දෙනවා. ඊට පස්සේ මගේ ඊමේල් එකට කෝඩ් එකක් එනවා. ඒක දීලා මෙතනින් මම මේක account එක add කරගන්නවා. account එක verify කරලා sign in වෙලා ඉවරුනට පස්සේ මේ විදිහට ඔයාට app එක load වෙනවා බලා ගන්න පුළුවන්. මෙතනින් මගේ account එක මෙතන add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් link account කියන එකේ. ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන ටික off වෙලා තියෙනවා නම් ඒ ටික on කරලා තියාගන්න. මෙතන use mobile data කියන ටික එක on කරලා තිබ්බා කියලා ඔයා මේ app එක පාවිච්චි කරනකොට ගොඩක් data use වෙන්නේ නැහැ. ඔයාගේ Wi-Fi network එක හරියට වැඩ කරන්නේ නැතුනොත් wireless data transfer කරන්න වැඩ කරන්නේ නැතුනොත් විතරයි data පාවිච්චි. මේ වගේම account එක link වෙලා තියෙනවා check කරගන්න විතරයි mobile data ඕනේ. එහෙනම් මෙතන mobile data use කරන එක ටික එක on කරා කියලා ඔයාට ලොකු data ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ මේ app එක පාවිච්චි කරනකොට. හරි. ෆෝන් එකේ ඇප් එක ඇතුලේ මේ වැඩ ටික තමයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ මොබයිල් හොට්ස්පොට් සහ බ්ලූටූත් කියන දෙකම ඔන් කරගන්න. ඒ වගේම මොබයිල් ඩේටාත් ඔන් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාගේ මොබයිල් හොට්ස්පොට් එකට ඔයාගේ ලැප්ටොප් එක හෝ PC එක කනෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට බලමු ඔයාගේ ලැප්ටොප් එක හෝ PC එකට ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක link to Windows app එක හරහා කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම කලින් කිව්වා වගේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ මොබයිල් හොට්ස්පොට්, මොබයිල් ඩේටා සහ බ්ලූටූත් ඔන් කරලා ඔයාගේ ලැප්ටොප් එක හෝ PC එකට කනෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයා Windows 10 හෝ 11 පාවිච්චි කරනවා නම් ඔයාගේ system application එකක් විදියට මේ application එක ඔයාගේ ලැප්ටොප් එකේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මෙතනින් start menu එකට ගිහිල්ලා phone link කියලා මුලින්ම search කරගන්න. search කරගත්තම මේ application එක suggest වෙනවා මේක open කරගන්න. ඔයා මේ application එක මුල් වතාවට open කරනවා නම් මෙතනින් ඔයාගේ device එක මොකක්ද කියලා හයි සමහර Android ද iOS ද කියලා හයි ඒක දීලා ඊට පස්සේ ඔයාගේ Microsoft account එක add කරන්න කියලා window එකක් වෙන්නයි. මම මේ account එක කලින් add කරලා තියෙන නිසා මෙතන suggest වෙන්නේ ඔයා අලුතින් add කරනවා නම් මෙතන add account හෝ switch account හෝ button එකක් ඇති. ඒක click කරලා ඔයා phone එකේ app එකට add කරපු Microsoft account එකම add කරන්න. මේ add කළා මම මෙතනින් මේක continue දෙනවා. account එක හරියට add වුණාට පස්සේ මේ වගේ welcome message එකක් එනවා. මම ඒක මෙතනින් close කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ phone එක මේ පැත්තෙන් තියනවා බලා ගන්න පුළුවන්. ටික වෙලාවක් මෙතනින් connecting වැටලා තිබිලා connected කියලා වැටේ. එතකොට
ඔයාගේ ෆෝන් එක සාර්ථකව ඔයාගේ ලැප්ටොප් එකට හෝ PC එකට කනෙක්ට් වෙලා තියෙනවා කියලා තහවුරු කරගන්න පුළුවන්. එයාට මේ විදිහට මෙතන කනෙක්ටඩ් වෙන්න ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම ඔන් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම ඔයා මුල් වතාවට කනෙක්ට් කරන සමහරට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ pop up window එකක් ඇවිල්ලා permission එහෙම allow කරන්න ආයෙ ඒ permission allow දෙන්න. ඊට පස්සේ මේකේ ඔයාට tabs හතරක් බලා ගන්න පුළුවන්. message, photos, apps සහ calls කියලා. ඔයා message tab එකට ගියාම ඔයාට ඔයාගේ යාළුවන්ට ඕන කෙනෙක්ට මෙතනින් SMS යවන්න පුළුවන්. මම මෙතනින් මගේ තියෙන අනිත් SIM එකට SMS එක නිකන් යවලා දෙන්නම්. මේ විදිහට ඔයාට ඕනම නම්බර් එකකට මෙතනින් ඔයාට SMS යන්න පුළුවන්. ඒ වගේම ඔයාට කෝල් එකක් ගන්න ඕන නම් මෙතන මේ calls කියන tab එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා පළවෙනි වතාවට ඕපන් කරනවා නම් මෙතන get start කියලා ඇති. අන්න ඒකට ක්ලික් කරලා මේක පොඩ්ඩක් set up කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ call history එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාට කාට හරි call එකක් ගන්න ඕන නම් මෙතන number pad එකේ අංකය type කරලා නැත්නම් contact එකෙන් search කරලා හරි call ගන්න අවශ්‍ය number එක select කරලා මෙතනින් call එක ගන්න. මම මෙතනින් නිකන් example call එකක් කරන් පෙන්නන්න. ඔබගේ වර්තමාන ශේෂය ඊළඟට මෙතන ෆොටෝස් කියන ටැබ් එකට ගියාම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික බලා ගන්න පුළුවන්. ගැලරි තියෙන ෆොටෝස් ටික මෙතනින් පෙන්නනවා. ඔයාට අවශ්‍ය ෆොටෝ එකකට ක්ලික් කරලා මෙතනින් copy හෝ save as දීලා ඔයාගේ ලැප්ටොප් එකේ අවශ්‍ය තැනකට මේවා save කරගන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන් මතක් කරන්න ඕන ඔයා මේ message, photos සහ calls tab වල වැඩ කරනකොට ඔයාගේ mobile phone එකේ screen එක on වෙලා තියෙන්න අවශ්‍ය නැහැ. මෙතනින් කනෙක්ට් කරගන්නකම් විතරයි ස්ක්‍රීන් එක ඔන් වෙලා තියෙන්න අවශ්‍යයි. ඊට පස්සේ ඔයාගේ ස්ක්‍රීන් එක ඔෆ් කරලා මේ වැඩ සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන්. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඇප් එකක් ඕපන් කරනවා නම් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම ඔන් වෙලා තියෙන්න ඕනේ. මේ විදිහට මෙතනින් apps කියන ටැබ් එකට ගියාම ඔයාගේ ෆෝන් එකේ දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන apps ටික බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා ඇප් එකක් ඕපන් කරන කලින් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක අන්ලොක් කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ඇප් එක මෙතනින් සිලෙක්ට් කරලා ඕපන් කරගන්න. මේ විදිහට ඇප් එක ඕපන් කරනකොට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ permission එකක් ඉල්ලනවා. අන්න ඒක allow කරන්න. ඇප් එක ඕපන් වුණාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටික වෙලාවකින් auto off වෙයි. manual off කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එක use කරන්නේ නැතුව keyboard එක සහ mouse එක use කරලා ඔයාගේ මේ Android apps මේ විදිහට control කරන්න පුළුවන්. ඒ වගේ මේ app එක මෙතනින් close කරලා වෙන app එකක් open කරන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඕනම app එකක් මෙතනින් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බලමු ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන ගේම් එකක් ඒක හරහා කොහොමද ප්ලේ කරන්නේ කියලා. මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕන app එකක් ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් ලින්ක් කියන software එක use කරන විදිහ ගැන ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ටික තමයි. ඔයාට මේ සම්බන්ධ ගැටලුවක් ආවොත් සමහර මේ කනෙක්ට් කරගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් නැත්නම් වෙන මහා ප්‍රශ්නයක් ආවොත් මේ වීඩියෝ එක පාලෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉන්න හම්බ වෙනවා.